සුරරද සමන් සමගින් සුරා දැන් මාගේ දියණියට සරණ පාවා ගැනීමට කාලය එළඹ තිබේ. මේ රාජ්‍ය කටයුතු ඉදිරියට කිරීමට පුත් කුමරුකු අවශ්‍යයි. එසේය ආනෙනිවි. හයවන පරාක්‍රමබාහු රජු කෝට්ටේ රාජධානී සමෘද්ධිමත් කළ ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ නමුත් රජුට සියසුන උරුම කර දීමට සුදුසු රජු පුත් කුමරුකු නොසිටීම රාජකීය අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් විය. රාජ්‍ය විදේශිකයන්ට හෝ බලවත් අභ්‍යන්තර පාර්ශවයන්ට හිමිවීම වැළැක්වීමට නම් රජුගේ ලේඥාතිත්වයක් සහිත සහ රාජ්‍යත්වය දැරීමට හැකියාවක් ඇති අයෙකු සොයා ගැනීම අත්‍යවශ්‍ය විය. රජුගේ දියණිය වූ උලකුඩිය දේවිය යොදා ගනිමින් ඇයට ලැබෙන පුත්‍රයා හරහා රාජකීය ලේඥාතිත්වය තහවුරු කිරීමටද රජුට අවශ්‍ය විය. මේ මොහොතේ සපුමල් කුමරු දේශපාලන පිටියේ අතිශය වැදගත් චරිතයක් විය. ඔහු හුදෙක් සේනාධිපතියෙකුට වඩා යාපනය රාජධානිය පරාජය කර කෝට්ටේ බලය එහි ස්ථාපිත කළ අසහාය යුද නායකයෙකි. මෙම විශිෂ්ට ජයග්‍රහණය හේතුවෙන් ඔහු රාජ්‍ය බලවත්ම සහ විශ්වාසවන්තම පුද්ගලයා බවට පත්විය. එබැවින් රාජ්‍ය උරුමය තහවුරු කිරීමේ උපාය මාර්ගය යටතේ තම දියණිය වූ උලකුඩේ දේවිය බලවත්ම හමුදා නායකයා සහ ලේඥාතියා වූ සොපුමල් කුමරු සමග විවාහ කර දීම හයවන පරාක්‍රමබාහු රජුට තම රාජ්‍යයේ අනාගත ස්ථාවරත්වය සහතික කර ගැනීමට තිබූ සාර්ථකම දේශපාලන විසඳුම විය. දේවිය, ඔබට සහෝදරයින් නැති බැවින මේ රාජ්‍ය කටයුතු මට පැවරී ඇත. මාගෙන් පසු අපගේ පුත් කුමරෙකු මේ රාජ්‍ය කරනු දැකීම මාගේ සතුටයි.